ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මිනිස්සු ඔබව මැරණකනුත් අඬවනවා. ඒකයි මිනිස්සුන්ගේ විදිහ. ඒ අසත්පුරුෂයන්ට අහු වෙන්න එපා. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන් තරම්. යථාර්ථයේ තේරුම් ගත්ත මේ ධහම දැනගත්ත අවබෝධයෙන් ධහම කතා කරන ආර්ය උත්තම පිරිස ඇසුරු කරන්න. එතකොට ඔබව ගොනාට අන්දන්න බෑ කාටවත්. ඔබව අතකොළුවකට තියාගන්න බෑ කාටවත්. බලන්න පින්විතනි මොන විනාශයක්ද ඔබ ඔය මනුස්ස ජීවිතේට කරන්නේ කියලා. ඔබට ඔය මනුස්ස ජීවිතේ හම්බුනේ මැටි ඇමතිවරු වෙන්නද? ලෝකින්න මුදුන වෙන්නද? අනේ පින්විතනි තව අවුරුදු 20යි නේ. ඔබ මගමලේ නැත්තම් තව අවුරුදු 10යි නේ. එන්ජින් එක ස්ටාර්ට් වෙච්ච ගමන් ආයි කොහෙද? ආයි අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. ආයි ඔබ කවද්ද එන්නේ? ආයි ඔබ එනකොට කෝ සම්බුද්ධ ශාසනයේ? කෝ දොර ඇරගන්න විදිහ? ඒ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ.